ඕන ළමයි අදත් යන්නේ මුංචි කෙමක් කියලා දෙන්න. අපේ පර්ස් එකට සල්ලි ආකර්ෂණීය වෙන විදිහක්. ඒ කියන්නේ සල්ලි පර්ස් එකට ඇද ගන්න විදිහක් කියා දෙන්න තමයි යන්නේ. ඉතින් මගේ අතේ දැන් ලොකු කොලේ ඉඳලා පුංචි කොලේ දක්වාම තියෙනවා. රුපියල් 20 දක්වාම කොල වලින් තියෙනවා. කාසි ගත්තේ නැහැ. ඉතින් මේ සල්ලි මේ එකම පැත්තට ඉතින් කුරුල්ලා ඉන්න පැත්තයි එතකොට සමනලයා ඉන්න පැත්තයි අනු පිළිවෙලටම තියා ගන්න ඕනේ. සල්ලි පර්ස් එකට දානකොට එකම පැත්තට සල්ලි ටික නමා ගන්න ඕනේ. එතකොට ලොකු කොලේ නම් ලොකු කොල ගොඩ ටිකට පහේ කොල තියෙනවා නම් 5000 කොල තියෙනවා නම් 5000 කොල වෙනම 1000 කොල තියෙනවා නම් 1000 කොල වෙනම 500 කොල මෙහෙම වෙනම ඊට 100 කොල 50 කොල 20 කොල කාසිත් තියෙනවා නම් ගොඩ පර්ස් එකේ පුරව ගන්නේ නැතුව ඉතින් වෙනම තියාගෙන ලස්සනට සල්ලි ටික එකම පැත්තට මේ මෙහෙම නවලා පර්ස් එකේ අපි මේ ගානට නමලා දා ගන්න ඕනේ. ඊගාවට දැන් මේ තියෙන්නේ මගේ පර්ස් එක. කලින් තිබ්බ රතු එකක් දැන් තියෙන්නේ කළු එකක්. ඉතින් කැඩුණාට පස්සේ ගත්තා. පර්ස් එකේ කුණු මොකුත් තියෙන්න බෑ හැබැයි. මේ බස් ටිකට් එතකොට බෙහෙත් තුණ්ඩු බඩු ගන්නවල බඩු බිල් සිල්ලර බඩු ගත්තා නම් ඒකේ බිල් එතකොට නොයේකුත් අර කහල ගොඩවල් වගේ ඒවා පර්ස් එකේ තියෙන්න බෑ. පර්ස් එකේ කිසිම දෙයක් අනවශ්‍ය දේවල් තියෙන්න බෑ. ඔන්න මගේ තියෙන්නේ පෙන්සිල් කාචි 3ක් විතරයි. ඒකයි සල්ලි විතරයි. ඉතින් අත්‍යවශ්‍යම දේවල් තියෙනවා නම් අපි කියමු දැන් ඉන්ෂුරන්ස් ලයිසන් වගේ දේවල් ඉතින් සමහර අයට අනිවාර්යයෙන්ම පර්ස් එකේ දාගන්න බෑ. ඉතින් මම නම් ඩෙන්ටිටිවත් මගේ පර්ස් එකේ නෑ සල්ලි පමණයි. ඉතින් ඊට අමතරව ඉතින් ඔය හංගලා තියාගන්න තැනක මොනරෙක් ඉන්නවා හැංගිලා. පර්ස් එක ගත්තේ දා ඉඳලා එයා මෙතන ඉන්නවා. ඉතින් එයා තාම ගියේ නෑ කොහෙවත්. ඉතින් හදිසියකට පාරේ තොට යනකොට අපිට සල්ලි හදිසි වෙනවනේ. එතකොට ඉතින් කාගෙන්වත් ඉල්ලන්නත් බෑ. ණයට ඉල්ලන්නත් බෑ. අඳුරන්නේ නැති අය ඉන්නේ. ඉතින් හදිසියකට ගන්න කියලා තමයි ඒකේ දාන ඉන්නේ. ඉතින් තාමත් ඒ මොනවා එතනම ඉන්නවා. තාම හදිසි වෙලා නැහැ. කොච්චර හදිසි වුණත් එයා එතනම තමයි. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාලගේ පර්ස් එක ඉස්සලාම සුද්ධ කරගන්න. දැන් මේ වගේ කියනවා. පර්ස් එක මේ හැම ගිහිල්ලා නම් ඉරිලා නම් සිපර් එක කැඩිලා නම් ඒ පර්ස් එකට ඇත්තටම එහෙම පර්ස් වලට සල්ලි ආකර්ෂණීය වෙන්නේ නැහැ. පර්ස් එක ලස්සනට තියෙන්න ඕනේ. මෙහෙම තැන් වල දූවිලි වැදිලා එහෙම තියෙනවා නම් අපේ පර්ස් එක අපි සුද්ධ කරගන්න ඕනේ. අර කියපු බිල් අනම්මනම් තියෙනවා නම් ඒව අයින් කරන්න ඕනේ. මොකද සල්ලි කියන එක ආකර්ෂණීය වෙන්නේ සල්ලි තියෙන දරන්ට විතරයි. මොකද අනම්මනම් රොඩු නේද අනවශ්‍ය බිල් තියෙන ඇඳුමක් ගත්තොත් ඒකේ බිලත් පර්ස් එකේ ගහ ගන්නවා. බස් ටිකට් එකත් ගහ ගන්නවා. එතකොට තව මොන හරි කඩේකින් බඩු ගත්තා නම් ඒකේ බිලත් පර්ස් එකේ ගහ ගන්නවා. එතකොට ටෙලිෆෝන් බිල් ඒවත් ගහ ගන්නවා. එතකොට සමහර ෆෝන් එකත් මේකේ ගහ ගන්නවා. ඉතින් මම නම් කිසිම දෙයක් ගහන්නේ නැහැ. ඒ ඔක්කොම බෑග් එකේ දා ගන්නවා. පර්ස් එකේ සල්ලි විතරයි. එතකොට සල්ලි වලට තමයි එතන බලයක් තියෙන්නේ. අනවශ්‍ය දේවල් පුරවගෙන හිටියොත් එහෙම සල්ලි වලට බලයක් නැහැනේ. එතකොට සල්ලි අර තියෙන ටික එහෙමම වේදන් වෙලා යනවා. ආයේ සල්ලි එතෙන්ද ආකර්ෂණීය වෙන්නේ නැහැ. ඉතින් සල්ලි වලට අපි මම දැන් සමහර අය දැකලා තියෙනවා සල්ලි දෙනකොට කරලා දෙනවා ජය වේවා කියලා. ඒ කියන්නේ සල්ලි වලට ආදරේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි වලට අපි ගරු කරන්න ඕනේ. ඉතින් කියන අර ආශාව තණ්හාව එහෙම නෙවෙයි. සල්ලි වලට ආදරේ ආශාවෙන් අපි ඉන්නේ උනන්දුවෙන් ඉන්නකොට සල්ලි තමයි අපිට ආකර්ෂණීය වෙන්නේ. එතකොට විශ්වය අපිට සල්ලි දෙනවා. දැන් සමහර ඉන්නවා සල්ලි කාගහරි ණයක් එහෙම ගත්තොත් ඕන් බින්න ඔයාගේ සල්ලි සල්ලි මේන් ඔයාගේ ණය තියාගන්න කියලා නිකන් අර වීසි කරලා වගේ සල්ලි එහෙම දානවා. ඉතින් එහෙම හොඳ නෑ. එතකොට සල්ලි අපිට ලැබෙන්නේ නෑ. ලැබීම අඩු වෙනවා. මොකද සල්ලි උනත් දන්නවා සල්ලි ආදරේ කාටද කියලා නේද? ඉතින් එහෙම තැන් වලට තමයි සල්ලි ඇදීලා එන්නේ. ඉතින් ඒකත් එක්කම මම තව පුංචි කෙමක් කියලා දෙන්න යන්නේ ඔයාලගේ පර්ස් එකට සල්ලි වැඩියෙන් ලැබිලා රැඳෙන්න. අඩුවේ වේදන් වෙලා වැඩියෙන් ලැබෙන්න. මිටි ගොඩ ගහ ගන්න එහෙම නෙවෙයි. ඉතින් බලමු ඒකේම කොහොමද කරගන්නේ කියලා. ඉතින් මට තව ටිකක් ඉතින් ආකර්ෂණීය වෙන්න පර්ස් එක දැන් අවුරුදු 4ක් තිස්සේ මේ පෙන්සිල් කාසි 3 තාම තියෙනවා. ඉතින් ඒකට සල්ලි ආකර්ෂණීය වෙනවා මෙන්න මේ වගේ රතු පාට රිබන් එකකින් බෙදපු එකක්. ඉතින් මේවා තියෙනවා ගන්න. ඒකත් ඔහොම සල්ලි වල ගෑවෙන්න තමයි දාලා තියෙන්නේ. ඉතින් මයි පර්ස් එකේ කිසිම දෙයක් නැහැ. වෙන මොකුත් නැහැ සල්ලි පමණයි. අනිත් දේවල් බෑග් එකේ තියෙනව නිසාක්කෝ. ඒවට දාගෙන තමයි මම ඉන්නේ. ඉතින් බලමු අපි දැන් මේ කරන්න යන කෙම මොකද්ද කියලා. ඔන්න මම ඒකට අරගෙන තියෙනවා ගම්මිරිස් ඇට 5කුයි කරාඹු නැටි 5ක්. එතකොට කුරුඳු
මෙන්න මේ වගේ පුංචිවට කුරුඳු කෑලි 5ක් ඕනේ. ඊගාවට ලුණු කැට. සාමාන්‍ය ලුණු කැට ඇඟිල්ලට අහු වෙන ඒවා 5ක් අරන් තියෙනවා. ඊගාවට රතු පාට මෙන්න මේ වගේ රෙදි කෑල්ලක්. ඒක ගැට ගහ ගන්න චූටි පටි කෑල්ලක් අරන් තියෙනවා. ඉතින් මේවා කුස්සියේ තියෙනවනේ ඕන තරම් නේද? මේවා නැති ගෙදරක් නෑනේ. හොයා ගන්න අමාරුක් නෑ. මේවට සල්ලි විදන් වෙන්නෙත් නෑ. කුස්සියේ තියෙන දේ වලින් තමයි මේ ටික කරගන්නේ. හැබැයි මේ කරාමු නැටි හොඳම කරාමු නැටි වෙන්න ඕන. අර කැඩිලා බින්දිලා මල කැඩිලා එහෙම තියෙනවා නම් ගන්න එපා ඒවා. එතකොට ගාම්මිරි සැටත් බොල්ලට එහෙම ගන්න එපා. හොඳම ඇට වලින් 5ක් ගන්න. ලුණු කැටත් තෝරලා ඇඟිල්ලට අහු වෙන ප්‍රමාණයට තියෙන ලුණු කැට 5ක් ගන්න ඕනේ. ලුණු කෑලි කඩා ගන්න ඕන් ওই ගානට 5ක්. මෙන්න මේ වගේ චූටි රෙදි කෑල්ලක් රතු පාට. ඉතින් මේක දැල් එකක් නම් ගන්න එපා. මොකද නැත්තම් මේ යටින් වැටෙන්න පුළුවන්. ඉතින් කොටන් හරි පොප්ලින් හරි සිලික් හරි රතු පාට එකක් ගන්න ඕන මේ ගානට. මෙහෙම අරගෙන මේකට තියාගන්න කුරුඳු කෑලි 5 මැදට. ගම්මිරි සැට 5ක් තියාගන්නවා. කරාමු නිටි 5ක් තියාගන්නවා. ඊගාට ලුණු කැට 5ක් තියාගන්නවා. දැන් මේක අපි පොට්ටනියක් වගේ ලස්සනට බැඳ ගන්න ඕනේ. චූටි පොට්ටනියක්. පර්ස් එකට දාගන්න පුළුවන් සයිස් එකට. මේ වගේ පොඩි පාටියකින් මේ පොට්ටනිය දැන් ගැට ගහ ගන්න. අමාරු නෑ ලේසි. මේක කරද්දි රාවු කාලේ මග අරින්න දවස ඕනම දවසක් වුණාට කමක් නෑ. රෑ හරි දවල් හරි උදේ හරි පාන්දර හරි ඉරිදා සෙනසුරාදා හරි කොයි දවස වුණත් කමක් නෑ. වෙලාවත් කොයි වෙලාව වුණත් කමක් නෑ. රාවු කාලේ මග අරින්න. ගැලවෙන්නේ නැති විදියට හැලෙන්නේ නැති විදියට පොට්ටනිය ගැට දෙකක් විතර දාලා කොහොමම ගැට ගැහුවා. දැන් මේ පොට්ටනියනේ ඉතින් චූට්ට. දැන් මේ ටික උස වැඩි නම් කතුරින් චුට්ටක් කපලා දෙන්න. තවත් වැඩි වගේ දැනෙනවනම් තවත් කපලා දාන්න. ඉතින් ගානට තියාගෙන මේක ලියෙන්නේ නැති වෙන බැරිලා ලියුණොත් ආයෙත් ගැට ගහ ගන්න ඕනේ. නැත්තම් මේ ටික ලෙහිලා ලුණු කැටත් හැරිලා ගාමිරි සැටත් හැරිලා ගියොත් එහෙම ඉතින් වැඩක් නැහැ නේ ඒක. ඉතින් හැලෙන්නේ නැති විදිහට ගැට දා ගන්න ඕනේ. ඕන් දැන් මේක හරි. ඔන්න දැන් මං 5000 කොලේ දා ගන්නවා. 10 කොලේ දා ගන්නවා. සල්ලි අර අනුපිළිවෙලටම ලොකු ලොකු හැටි ඉදලා පොඩි පොඩි දක්වා තමයි මම දාගන්නේ. සිල්ලර කාසිත් ගොඩ පුරව ගන්න නැතුව සාමාන්‍ය අපිට ඕන ප්‍රමාණයට දාගන්න. ඒකට පෙන්සිල් කාසි තුනක් දැන් සල්ලි වල ගෑවෙන්න තියාගන්න. මේකත් මෙහෙම පර්ස් එකට දාගන්න. ඉතින් බරක් නැහැනේ මේක කොළ බර දැයින්නේ නැහැ. මේක වහන්න බැරි ක්‍රමයකුත් නැහැ. වහන්න පුළුවන්. ඉතින් පොඩි පර්ස් එකක් තියන අය මේකෙන් කැට 3 ගන්න පුළුවන්. හැම දෙයකින්ම 3 නම් චූටි රෙදි කැල්ලකට ගහලා දාගන්න. මගේ පර්ස් එක ලොකුයිනේ. ඉතින් මට මේක දාලා ඕම දැන් හැමදාම මේක ඇතුලේ තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා සල්ලි අදින්දි පරිස්සමෙන් මේ බොට්ටනිය බීමට වැටෙයි. වැටුනොත් එහෙම හපවහ ඉඳලා දාගන්න. මේ ඉතින් කොහරි වැටුනොත් ආයෙ හොයා ගන්න බැරුණොත් ආයෙත් ඒ විදිහටම හදලා මේක දාගන්න. ඉතින් මේ පහ වැඩි කියලා හිතෙනවා නම් හැම එකෙන්ම ඇට 3 ගන්න. 3 අරගෙන මේ විදිහටම ගැට ගහලා ආයෙත් මේකට දාගන්න. ඉතින් මේක දාගත්තේ දා ඉඳලා ඔයාලට තේරිය පර්ස් එකේ සල්ලි තියෙනවා ගොඩක් කියලා. වියදම් වීම අඩු වෙයි. මේකට වැඩියෙන් එයි. හොඳයි. එහෙනම් කරලා බලන්න. ගිහින් එන්න සුබ දවසක්.